හරි පුතේ මේ එතකොට අපිට අද තියෙන්නේ මං එදා අක්කොජ්ජි මං අවදි මං කියන දම්පද ගාථාව සහ ඒකේ තොරතුරු ටික මං එදා කියලා දුන්නා සහ ඒකේ අර්ථය මොකක්ද අපි සමාජයේ ජීවත් වෙනකොට මේ ධම්මපදය කියන එක අපිට වැදගත් වෙනවා නේද විශේෂයෙන් වෛරයෙන් නොසන්සිදේ කියන පදනම් මත පිහිටලා නේද අපි සමාජයේ කටයුතු කරන්න ඕන කොහොමද කියන එක මේ ධම්මපදයෙන් අපිට විස්තර කරනවා හරි එහෙනම් මතක තියාගන්න පුතේ ධම්මපදය අපි බෞද්ධයාගේ අත්පොත විදියට හඳුන්වන්නේ මම ඒක කලින් දවසේ කියලා දුන්නා නේද මේක සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති වෙනවා වග්ග 26යි ගාථා 423යි නිදාන කතා 299යි ධම්මපදයට ලියලා තියෙන අටුවා වෙනම තමයි ධම්මපදට්ට කතාව ධම්මපදට්ට කතාව ඇසුරේ ධම්මපදය ගොඩ නැගිලා තියෙනවා නේද ඉතින් මම ඒක කිව්වා මුලින්ම අපොජ්ජි මං අවදි මං සහ ඒ ගාථාවේ අර්ථය තේරුම් ටික මං එදා කිව්වා. එතකොට අපිට අද තියෙන්නේ පුතේ තංච කම්මං කතං සාදු කියන ගාථාව. හරි? හරි. දෙක කියලා දාලා ලියා ගන්න පුතේ තංච කම්මං කතං සාදු කියන ගාථාව. මේ අවුරුද්දේ O level ළමයින්ගේ අනුමාන ගාථාව. මේක තමයි මේ අවුරුද්දේ O level ළමයින්ට අපි අනුමාන කරලා තින්නේ නමයි කියලා. හරි. ලියන්නකෝ තංචකම්මං කතං සාදු යං කତ୍වානානුතප්පති යස්සපති දෝසුමනෝ විපාකම් පටිසේවති මේකෙන් දෙන අර්ථය මොකක්ද පුතේ යමක් කිරීමෙන් පසුතැවෙන්න සිදු නොවේද යමක විපාකය ප්‍රීතියෙන් සොම්නසින් යුතුව ගත හැකි වේද එබඳු ක්‍රියාවන නිරත විය යුතුය ඒ කියන්නේ අපි මොකක් හරි ක්‍රියාවක් කරලා ඒක ගැන පසුතැවෙනවා නේද හිතන්නකෝ අපි සතෙක්ට ගැහුවයි කියලා නේද කුඩේ සතාට තුවාල වෙනවා ඒ සතු දකින වාරයක් පාසා අපේ හිතට දුකක් ඇති වෙනවා නේද අනේ අපි ගහපු නිසා නේද මේ සතාට තුවාල වුනේ නේද එතකොට ඒකේ විපාකය පුතේ අපිට ලැබෙනවා නේද සමහරවිට අපි සතාට ගහලා නේද hina වෙන්නේ නැති නේද හැබැයි ඒකේ විපාකේ පෙරලා අපිට නැවත එනවා නේද හරි දැන් අපි මොකද කරේ අර සතාට ගහපු නිසා අපි පසුතැවීමට ලක් වුණා දැක්කයි ඊපස්සේ අනේ පව් කියලා පසුතැවි හැබැයි අපිට ප්‍රීතියෙන් විඳින්න තියෙන දේවලුත් තියෙනව නේද අපි හිතමු අසරණ කෙනෙක්ට අපි උදව්වක් දුන්නා නේද ඒ අසරණ කෙනෙක්ට අපි ලොකු උපකාරයක් කරා ඉතින් ඒ මිනිස්සයා දකින වාරයක් පාසා අපේ සිතට සතුටක් ඇති වෙන්නේ අනේ අපි කරපු උදව්ව නිසා නේද මෙයා ඉන්නේ නේද එහෙනම් පුතේ යමක විපාකය නිසා අපිට පසුතැවෙන්න සිදු වෙන්නත් පුළුවන් ඒ විපාකය ගැන හිතලා සතුටු වෙන්නත් පුළුවන් නේද එහෙනම් මේ ධම්මපද ගාථාවෙන් කියලා දෙන උපදේශ තමයි අර පසුතැවෙන ක්‍රියාවලින් වැළකීලා ප්‍රීතියෙන් යුතු ක්‍රියා නේද සිද්ධ කරන්න පුළුවන් නම් ඒක තමයි යහපත්ම දේ නේද නරක දේවල් ඈත් කරොත් නේද නරක දේවල් ඈත් කරලා හොඳ දේවල් ලං කරගත්තොත් අපට ප්‍රීතිමත්ව කටයුතු කරන්න පුළුවන්. හරි. ඒකයි මේ ගාථාවෙන් ලබා දෙන අදහස. හරි. හරි. ලියන්න පුතේ මෙහෙම ලියන්න මෙහෙම අර්ථය කියලා මෙහෙම ලියන්න අර්ථය අර්ථය කියන මෙහෙම ලියන්න ලියන්න මෙහෙම යමක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු නොවේද
යමක විපාකය යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකි වේද ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකි වේද විඳිය හැකි වේද එබඳු ක්‍රියාවල නිරත විය යුතුයි එබඳු ක්‍රියාවල නිරත විය යුතුය එබඳු ක්‍රියාවල නිරත විය යුතුය හරි ඊළඟට පුතේ ඔයගේ අනිත් ගාතාව ලියා ගන්න නැතම් කම්මං කතං සාදු. ඒක ලියනකොට මට කියන්න අමතක වුණා පුතේ ඔය යමක වග්ග ගාතාවත් ලියා ගන්න. ඒ කියන්නේ ඔය තියෙනවනේ වරහන් ඇතුළේ යමක වග්ග 9 ගාතාව, බාල වග්ග 8 ගාතාව එහෙම කියලාත් ලියා ගන්න. හොඳයි. පොත හරවගෙන ලියා ගන්න නැතම් කම්මං කතං සාදු ගාතාව. නැතම් කම්මං කතං සාදු. හරි. නැතම් කම්මං කතං සාදු. ලියන්න පුතේ මෙහෙම. මේකේ අර්ථය ලියන්න. යම් ක්‍රියාවක් කිරීමෙන් යම් ක්‍රියාවක් කිරීමෙන් යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද පසුතැවෙන්නට සිදුවේද පසුතැවෙන්නට සිදුවේද යම් ක්‍රියාවක විපාකය යම් ක්‍රියාවක විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදුවේද විඳින්නට සිදුවේද එබඳු දේ සිදු නොකිරීම යහපත්ය එබඳු දේ සිදු නොකිරීම යහපත්ය එබඳු දේ සිදු නොකිරීම යහපත්ය ඒ කියන්නේ මොකද්ද පුතේ නිතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස අස්ස මුකෝරෝදං විපාකම් පටිසේවති නේද අපි මොකක් හරි ක්‍රියාවක් කරලා පසුතැවෙනවා නම් නරක ක්‍රියාවක් කරලා අපි පසුතැවෙනවා නම් නේද ඒ විතරක් නෙමෙයි ඒකට ලැබෙන විපාකය අපි හඳුළු පිරිමුහුණෙන් යුතුව අඬමින් නේද ඒක ගැන මෙනෙහි කරනවා නේද ඒ දේවල් කරන්න හොඳ නෑ සරලව අර්ථය තමයි පුතේ අකුසල ක්‍රියාවලින් වැළකින්න ඕන අපිට අඩන්න සිද්ධ වෙන්නේ පසුතැවිලි වෙන්න සිද්ධ වෙන්නේ ඇයි නරක ක්‍රියාවක් කරොත් හොඳ ක්‍රියාවක් කරොත් අපි අඩන්නේ නැහැනේ නේද එහෙනම් මේ නරක ක්‍රියාවලින් ඈත් වෙලා හොඳ ක්‍රියාවන් කරන්න ඕන කියන එක මේ නැතං කම්මං කතං සාදු ගාථාවේ දක්වලා තියෙනවා එහෙනම් අපිට සමාජයක් වශයෙන් පුතේ නේද ඒ සමාජයේ ජීවත් වෙන ආකාරය
නේද? අපිට එන නේද? කරදර බාධක දුරු කරගෙන නේද? අනිත් මිනිස්සුත් එක්ක සුහදතාවයෙන් ඉන්න ආකාරය මේ ධම්මපද ගාථා තුලින් අපිට නේද? දක්වලා පෙන්වලා දෙනවා. නේද? එහෙනම් අපේ ජීවිතයට වැදගත්ම ඒකනේ බෞද්ධයාගේ අත්පොත කියලා කියන්නේ. නේද? අපේ ජීවිත සාර්ථක කරගන්න වැදගත්ම ග්‍රන්ථයක් විදිහට මේ ධම්මපදය හඳුන්වන්න පුළුවන්. හරි. හරි. ඊළඟට පුතේ අත්තනාව කතම් පාපං ගාථාව ලියා ගන්න. හරි. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. අත්තනාව කතම් පාපං අත්තනාව විසුද්ධ්‍යති. සුද්ධිය අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ මඤ්ඤෝ විසෝදයි. නේද? මේකෙන් කියන්නේ මොකක්ද? හරි අර්ථය මෙහෙම ලියන්න පුතේ. අර්ථය මෙහෙම ලියන්න. අර්ථය මෙහෙම ලියන්න. පව් කරන තැනැත්තා පව් කරන තැනැත්තා එයින්ම කෙලෙසි. පව් කරන කෙනා ඒ පව් වලින්ම පිරිහෙනවා. පිරිහුණු කෙනෙක් බවට පත් වෙනවා. පව් කරන තැනැත්තා එයින්ම කෙලෙසේ. පව් නොකරන තැනැත්තා පිරිසිදු වේ. පව් නොකරන කෙනා පිරිසිදු පුද්ගලයෙක් බවට පත් වෙනවා. පව් නොකරන තැනැත්තා පිරිසිදු වේ. පිරිසිදුකම අපිරිසිදුකම් පවතින්නේ තමා තුළමය. අන්න තමන් පිරිසිදු පුද්ගලයෙක් බවට පත් වෙනවද අපිරිසිදු පුද්ගලයෙක් බවට පත් වෙනවද කියන එක තියෙන්නේ තමා තුළම. පිරිසිදුකම අපිරිසිදුකම් පවතින්නේ තමා තුළමය. තමාට වෙන අයෙක් පිරිසිදු කළ නොහැකිය. අන්න තමන්ට වෙන කෙනෙක් පිරිසිදු කරන්න බෑ. තමාට වෙන අයෙක් පිරිසිදු කළ නොහැකිය. තමන්ට වෙන අයෙක් පිරිසිදු කළ නොහැකිය. තමන්ට බෑ වෙන කෙනෙක් පිරිසිදු කරන්න නේද? තමන් පිරිසිදු පුද්ගලයෙක්ද අපිරිසිදු පුද්ගලයෙක්ද කියන එක තමන්ගේ අතේ තීරණය තියෙන්නේ. හරි. හරි. යට ලියන්න පුතේ මෙහෙම. මෙම ගාථාව මගින් මෙම ගාථාව මගින් ලබා දෙන උපදේශයක් ඇත. ලබා දෙන උපදේශයක් ඇත.
ලබා දෙන උපදේශයක් ඇත. එනම් මෙම ගාථාවෙන් පෙන්නුම් වන්නේ තමා යම් ක්‍රියාවක් කළ පසු එයින් පිරිසිදු හෝ අපිරිසිදු වන්නේ තමාම බවයි. තමන් නරක අයහපත් දෙයක් කළ විට වරහන් ඇතුළට ලියන්න පුතේ කතං පාපං. නරක අයහපත් දෙයක් කළ විට වරහන් ඇතුළට ලියන්න කතං පාපං. අයහපත් දෙයක් කළ විට එයින් පව් රැස් වෙන්නේ තමාටමය. එතනටම තමා නරක දේ පව් වැඩ නොකළ විට වරහන් ඇතුළට ලියන්න පුතේ අකතං පාපං. තමා පිරිසිදු වේ. එසේම පව් වැඩ නොකරන තැනැත්තා යහපතක්ම සිදු කරයි. ධර්මයේ විස්තර වන්නේ පව් කළ අයට සසර බොහෝ දුක් විඳින්නට සිදුවන බවයි.
සසර බොහෝ දුක් විඳිනට සිදුවන බවයි. එසේම පින් කළ විට ඡායාව අනපායිනී. මේක පුතේ උඩුකම ඇතුළේ ලියා ගන්නයි. ඡායාව අනපායිනී. ඡායාව අනපායිනී. අපේ සෙවණැල්ල මෙන් අප පසුපස පැමිණ අපේ සෙවණැල්ල මෙන් පින් අපේ පසුපස පැමිණ. හොඳේ පින් කියන එක දාගන්න. පින් අපේ පසුපස පැමිණ සැප විපාක දෙන බවයි. මේ නිසා තමාගේ පිරිසිදුකම හෝ අපිරිසිදුකම පවතින්නේ තමා තුළය. එය වෙන අයෙකුට කළ නොහැක. වරහණ තුල ලියන්න. නාඤ්ඤමඤ්ඤෝ විසෝදයේ. නාඤ්ඤමඤ්ඤෝ විසෝදයේ. මේ නිසාවෙන් නරක හෙවත් පවෙන් වැළකී යහපතෙහි යෙදීමට අදිෂ්ඨාන කර ගැනීම යහපත්ය. හරි. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනාව කතං පාපං අත්තනාව විසුද්ධති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤවඤ්ඤා විසෝදයේ. නේද? යමෙක් පව් කළොත් එයා කෙලෙසෙනවා. පව් නොකළොත් ඒ පිරිසිදු වෙනවා. පිරිසිදුකම අපිරිසිදුකම පවතින්නේ තමා කෙරෙහි. වෙනත් කෙනෙක්ට තමන් පිරිසිදු කරන්න බෑ. තමන් හොඳ කෙනෙක් බවට පත් වෙනවද නරක කෙනෙක් බවට පත් වෙනවද කියන එක පුතේ තියෙන්නේ තමාගේ අතේ. නේද? එතකොට මේකෙන් අපට උපදේශයක් ලබා දෙනවා. මොකද්ද? තමන් හොඳ ක්‍රියාවක් කරාට පස්සේ නේද? තමන් හොඳ කෙනෙක් බවට පත් වෙනවා. නරක ක්‍රියා කරොත් තමන් නරක කෙනෙක් බවට පත් වෙනවා. නේද? අයහපත් දෙයක් කළොත් තමාට පව් රැස් වෙනවා. පින් දෙයක් කරොත් නේද? තමන්ට පින් රැස් වෙනවා. නේද? හරි. එතේම පව්වට නොකරන තැනත්තා, ඒ කියන්නේ පව් නොකරන කෙනා නේද? පින් රැස් කරන තැනත්තෙක් බවට පත් වෙනවා. නේද? විශේෂයෙන් පුතේ පින් කරාට පස්සේ ඡායාව අනුපායිනී නේද? අපිට සෙවණැල්ල වගේ ඒ පින් අපි පසුපස පැමිණෙනවා. නේද? ඒක නිසා සමාජය තුළ ජීවත් වෙනකොට යහපත් පුද්ගලයෙක් විදියට ජීවත් වෙන්න ඕන. නේද? නාඤ්ඤමඤ්ඤෝ විසෝදේ. නරක දේවල් වලින් ඈත් වෙලා හොඳ දේවල් කිරීම තුළ නේද? යහපත් සමාජයක් ගොඩනගා ගන්න
නේද? අවස්ථාව ලැබෙනවා. ඉතින් ඕකයි සමාජයට ඕකෙන් ලබා දෙන ආදර්ශය. හරි. ඊළඟට පුතේ ඊළඟ කවි ගාථාව ලියා ගන්න අචරිත්වා බ්‍රහ්මචර්යං. ඒකේ ගාථාවල් දෙකක් තියෙනවා පුතේ. ඒ දෙකම ලියා ගන්න. මුලින්ම ලියන්නකො පළවෙනි ගාථාව. අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංජන්ත ජායන්ති කීන මච්චේව පල්ලලේ. ඒක ඉස්සෙල්ලා ලියා ගන්නකො. ජරා වග්ග 10 ගාථාව. ඒක ඉස්සෙල්ලා ලියා ගන්න. හරි. ලියන්න පළවෙනි ගාථාවේ තේරුම මෙහෙම. ඇතැම් අය තරුණ වයසේදී උසස් පිළිවෙත්වල නොහැසිර ධනයද නොඋපයා මහලු වූ පසු මසුන් නැති හිඳුණු දිය දෙස බලා දුක්වන හරි. මහලු වූ පසු මසුන් නැති හිඳුණු දිය දෙස බලා දුක්වන කොස්වා ලෙහිණියෙක් මෙන් තැවෙති. හරි. ඊළඟ ගාථාව ලියා ගන්න පුතේ. එහා වෙත තියෙනවා ජරා වර්ග 11 ගාථාව. ඒ ගාථාව ලියා ගන්න. ඒකේ තේරුම ලියලා අපි මේකේ සමාජයට ලැබෙන්නේ මොනවද කියලා බලමු. ටක් ගාලා තේරුම ලියා. ඒ ගාථාව ලියා ගන්න.
හරි අපි බලමු පුතේ ඒක තියෙන්නේ මොකද්ද අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං සෙන්තික් චාපාති කීනාච පුරාණානි අනුත්තුණ නේද ඒකේ අර්ථය මෙන්න මෙහෙම ලියමු ලියන්න ලියන්න ඇතමුන් තරුණ වියේදී ධනය හෝ වෙනත් ප්‍රතිලාභ නොලැබ පහත් හැසිරීම් වලින් යුතුව ජීවත් වී මහලු වියට ගිය කල්හි කල කී දේ සිතා දුක් වේ දුන්නෙන් මිදී ගොස් වැටුණු හීතලය මෙන් ශෝකයෙන් සුසුම්ලති හරි පළවෙනි එක බලමු පුතේ අචරිත්වල බ්‍රහ්මචර්ය අද්දා යොබ්බනේ දනං ජින්න කොංජං ජායන්ති කීන මච්චේ පල්ලේ ඒ කියන්නේ පුතේ ගොඩක් තරුණ අය නේද තරුණ වයසේදී උසස් පිළිවෙත් වල හැසිරෙන්නේ නැහැ. ඇත්තටම තරුණයෝ ගත්තයි පස්සේ ආගම දහමට වැඩි ලැබි බවක් නැහැ තරුණ කාලය තුල. නේද? ඒ විතරක් නෙමෙයි උසස් පිළිවෙත් වල නේද? නිරත වෙන්නේ නැහැ. නේද? සමහර අය මිල මුදල් හම්බ කිරීම ආදී සිද්ධ කරාට ඒව නිසිලෙස පරිහරණය කරන්න දන්නේ නැහැ. නේද? හරි. සමහර අය මිල මුදල් ලැබුවට ඒවා නාස්ති කරනවා. නේද? සමහර අය මිල මුදල් හම්බ කරන්නේ නැතුව නේද? තමන්ගේ ජීවිතේ නිකන් නිස්කාරණේ ගෙවලා දානවා. නේද? හැබැයි ඒ සියලු දෙනාම වයසට ගියාට පස්සේ මහලු වුණාට පස්සේ මසුන් නැති දියක් නේද? දිය හිඳුණු විලක් දැස බලා. ඒ කියන්නේ මාළු නැති නේද? හිඳුණු විලක් දැස බලා දුක්වන කොස්ලාලහිනියන් මෙන් පැවති. අනේ අපි මහලු වුණා නේද? අපි ධනය ඉතුරු කරගත්තේ නැහැ. නේද? අපි තරුණ කාලය තුල උසස් පිළිවෙත් වල හැසිරුණේ නැහැ. හැබැයි ඒ වෙනකොට පුතේ නේද? එයාලා පරක්කු වැඩි. නේද? එහෙනම් මේකෙන් දෙන ආදර්ශය තමයි තරුණ කාලය තුලදී මිල මුදල් උපයා ගැනීම ධාර්මිකව සිද්ධ කරන්න ඕන. උසස් පිළිවෙත් වල හැසිරෙන්න ඕන. එහෙම හැසිරුණොත් පුතේ අපිට මහලු වුණාට පස්සේ නේද? පසුතැවෙන්න, දුක් වෙන්න වෙන්නේ නැහැ. නේද? යහපත් විදියට අපේ භවගාමී ජීවිතය සම්පූර්ණ කරගන්න අපිට ඉදිරියට යන්න පුළුවන්. නේද? මේ විදියට හැසිරුණොත්. හරි එහෙනම් මතක තියාගන්න පුතේ නේද? තරුණ කාලය තුල තමයි හොඳම දේවල් කරන්න පුළුවන්.
නේද? වයසට ගියාට පස්සේ මහලු වුණාට පස්සේ පුතේ දේවල් කරනවට වඩා තරුණ කාලයේදී තමයි හොඳ දේවල් කරන්න පුළුවන්. මේ ගාථාවෙන් කියලා දෙන්න තේරුමට අනුවත් නේද? තරුණ වියේදී උසස් පිළිවෙත්වල හැසිරුණොත් නේද? මහලු කාලයේදී අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒකයි සරල අදහස. ඊළඟ එක අචරිත්වා බ්‍රහ්මචර්යම් අලද්දා යොබ්බනේ දනං සොන්ති චාපාති කීනාච පුරාණානියන උත්තරං. අන්න මොකද්ද? සමහර අය ඉන්නෝ පුතේ තරුණ වයස තුලදී ලබා ගන්න පුළුවන් මුදල් වෙනත් ප්‍රතිලාභ කිසි දෙයක් නේද ලබන්නේ නැතුව නේද ඔහේ නිකන් නිස්කාරණේ නේද ජීවිත ගත කරනවා නේද හරි ඊට පස්සේ මොකද වෙන්නේ පසුව පෙර කරන ලද යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතලයෙන් ශෝකයෙන් සුසුම්ලති අන්න පසු කාලීනව ඒ අය තමන්ගේ ජීවිතයේ දෙස බලලා නේද දුක් වෙනවා ඒ කියන්නේ තරුණ කාලය තුල අපි ඉගෙන ගන්නේ අපි හොඳ රැකියාවක් කරලා මුදල් උපයලා සමාජය තුල හොඳින් ජීවත් වෙන්න. මහලු වුණාට පස්සේ අපිට හිතන්න පුළුවන් අපි තරුණ කාලය තුල කොච්චර හොඳට ජීවත් වුණාද? කොච්චර හොඳට සමාජය තුල හිටියද? නේද? එහෙම හිතලා පුතේ අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා මිල මුදල් උපය ගන්නේ නැතුව සොරකම් වංචාවල නිරත වෙමින් සමාජයට වදයක් වෙන විදියට හිටියොත් මොකද මහලු වුණාම හිතෙන්නේ මම නේද මට කවුරුත් නැහැ සමාජ මිනිස්සු උදව් කරන්නේ නැහැ ඇයි තරුණ කාලය තුලදී සමාජයට අවඩක් වෙන විදියට වැඩ කර කටයුතු කරේ නේද එහෙනම් මොකද වෙන්නේ එයා ශෝකයෙන් යුතුව කටයුතු කරනවා සුසුම්ලමින් කටයුතු කරනවා එහෙනම් මේකෙන් පුතේ මේ පාඩමෙන් සහ නේද මේ පාඩමෙන් ඇත්තටම අපේ ජීවිතේට ලොකු පිටුවහලක් ලැබෙනවා සමාජය තුළ ජීවත් වෙන්න වගේම මේ ගාථාව තුළ කියන්නේ තරුණ වයසේදී පුතේ අපි කළ යුතු දේවල් කරන්න ඕනේ මිල මුදල් උපයා ගැනීම නේද ඒ මිල මුදල් නිසි පරිදි වියපැහැදම් කිරීම සහ නේද ධනය ආරක්ෂා කර ගැනීම නේද ඒ ලබාගත යුතු ප්‍රතිලාභ අපි ලබා ගන්න ඕන. පස්සේ අපිට ඒවට පසුතැවිලි වෙලා පළක් නැහැ, තේරුමක් නැහැ. නේද? එහෙනම් ඒ ගාතාවෙන් කියවෙන්නේ පුතේ ඒක. හරි. එතකොට තරුණ වයසේ තුලදී ලබාගත හැකි ධනය හෝ වෙනත් ප්‍රතිලාභයක් හෝ නොලබෑ. බඹසර නොහැසිර නේද? මහලු වූ පසු පෙර කරන ලද යම් දේ සිතමින් අන්න මහලුනාට පස්සේ නේද හිතනවා මං කොච්චර නරක ජීවිතයක්ද ගත කරේ නිකන් නිස්කාරණේ තරුණ කාලයේ ගෙවල දැම්මා නේද කියලා Tamanටම දුකක් ඇති වෙනවා එහෙනම් ඒ වගේ දේවල් වල නිරතනොයි තරුණ කාලය තුලදී අර්ථවත්ව වැඩ කටයුතු කරන්න කියන එක තමයි පුතේ නේද මේ ගාථා දෙකෙන්ම අපිට ලබා දෙන පණිවිඩය හරි හරි ඒකේ මේ තේරුම මන් දුන්නා නේද හරි ඕන්නම් තේරුමත් ලියාගන්න ඇතැම් තරුණ අය මම දෙන්න ඇති තේරුම ඇතැමුන් තේරුම ලියාගන්න ඇතැමුන් තරුණ වියේදී ධනය හෝ වෙනත් ප්‍රතිලාභ නොලැබ පහත් හැසිරීම් වලින් යුතුව ජීවත් වී ඇතැමුන් තරුණ වියේදී ධනය හෝ වෙනත් ප්‍රතිලාභ නොලැබ පහත් හැසිරීම් වලින් යුතුව ජීවත් වී මහලුවට ගිය කල්හි ඒ කියන්නේ මහලු වුණාට පස්සේ මහලුවියට ගිය කල්හි කළ කී දේ ගැන සිතා දුක් වේ. තමන් කරපු කියපු දේවල් ගැන හිතලා දුක් වෙනවා. කළ කී දේ ගැන සිතා දුක් වේ. දුන්නෙන් මිදී ගොස් වැටුණු හීතලයෙන් ශෝකයෙන් සුසුම්ලති. දුන්නෙන් මිදී ගොස් වැටුණු හීතලයෙන් ශෝකයෙන් සුසුම්ලති. හරි අමතර දෙයක් ලබන සතියේ ඉස්කෝලේ නිවාඩු දෙනවා පන්තිය හවස නෙමෙයි පුතේ තියෙන්නේ උදේ මම උදේ 6:00 වගේ පන්තිය දානවා මොකද රැයට වඩා ඇත්තටම අපිට උදේ කරන එක ලේසි මොකද මේ පැතිවලට රැයට හවසට වහිනෝ මේ දවස් ටිකේ ඉතින් ඒක නිසා නිවාඩු සති දෙකක් තියෙනවා O level වල මම සතියට දවස් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා බ්‍රහස්පතින්ද සහ තව දවසක උදේ වරුව අරගෙන අපි පන්තිය ඉස්සරහට කරගෙන යමු මොකද Tamanට හොඳයි මේක තව පාඩමක් ඉවර කරලා මං කෙලින්ම යන්නේ පුතේ පේපර්ස් වලට පේපර්ස් වලින් අපිට ඊට පස්සේ උත්තර ටික ගලප ගන්න පුළුවන් හරි එහෙම කරමු ඒක නිසා පන්ති හැමදාම සම්බන්ධ වෙන්න නිවාඩු කාලය තුලත් පන්ති වලට සම්බන්ධ වෙන්න හරි අපි මේකෙන් සමාජයට ලබලා දෙන ආදර්ශය මොකක්ද කියලා ලියමු නැත්තම් තරුණ ජීවිතයක් ගත කරන්න කොහොමද මේක වැදගත් වෙන්නේ කියලා බලමු හරි ලියන්න පුතේ යටින් තරුවක් දාලා මෙහෙම
අචරිත්වා බ්‍රහ්මචරියන් යන අචරිත්වා බ්‍රහ්මචරියන් යන අචරිත්වා බ්‍රහ්මචරියන් යන ගාථා යුගලය තුලින් ගාථා යුගලය තුලින් ගාථා යුගලය තුලින් තරුණ ජීවිතය තරුණ ජීවිතය තරුණ ජීවිතය සාර්ථක කර ගැනීමට සාර්ථක කර ගැනීමට සාර්ථක කර ගැනීමට අදාළ අදාළ උපදෙස් රාශියක් ලබා දෙයි උපදෙස් රාශියක් ලබා දෙයි එනම් කියලා දාලා මෙහෙම ලියා ගන්න එනම් කියලා දාලා අලුත් සූලකින් ලියන්න මෙහෙම එනම් තාරුණ්‍ය රටක ජීවමාන බව රටක ජීවමාන බව රටක ජීවමාන බව රැකෙන සාධකයකි රටක ජීවමාන බව රැකෙන සාධකයකි රටක ජීවමාන බව රැකෙන සාධකයකි සෑම තරුණ තරුණියක්ම සෑම තරුණ තරුණියක්ම තම ජීවිතය ගොඩනගා ගත යුතු තම ජීවිතය ගොඩනගා ගත යුතු හොඳම කාල සීමාව වනුයේ හොඳම කාල සීමාව වනුයේ තරුණ අවධියයි
සෑම තරුණයෙකුම තම ජීවිතය ගොඩනගා ගත යුතු හොඳම කාල සීමාව තරුණ අවධියයි. තරුණ අවධියයි. ගොඩනගා ගත යුතු හොඳම කාල සීමාව තරුණ අවධියයි. මෙම කාල සීමාව තුලදී තම ආර්ථිකය ගොඩනගාගෙන මෙම කාල සීමාව තුළදී තම ආර්ථිකය ගොඩනගාගෙන ජීවිතයට ස්ථාවර පදනමක් ඇති කරගත යුතු වේ. ඇති කරගත යුතු වේ. ඇති කරගත යුතු වේ. තරුණ ජීවිතයේදී කළ යුතු නිසි කාර්ය කළ යුතු නිසි කාර්ය හරි ලියන්න පුතේ. තරුණ ජීවිතයේදී කළ යුතු නිසි කාර්ය නොකර උසස් පිළිවෙත්වල පවා නොහැසිර උතුම් පිළිවෙත්වල පවා නොහැසිර වරහන් ඇතුළේ ලියන්න අචරිත්වා බ්‍රහ්මචර්යම්. වරහන් ඇතුළේ අචරිත්වා බ්‍රහ්මචර්යම්. උසස් පිළිවෙත්වල නොහැසිර වරහන් ඇතුළේ අචරිත්වා බ්‍රහ්මචර්යම්. වරහන වහන්න. එසේම මං කියලා දෙන්නම් පුතේ ලියාගන්න ඉස්සෙල්ලා. එසේම ධනය මිල මුදල් හරි හම්බ නොකර
එසේම ධනෙ මිල මුදල් හරි හම්බ නොකර මිල මුදල් හරි හම්බ නොකර වරහන් ඇතුළේ යන්න පුතේ අලද්දා යොබ්බනේ දනං අලද්දා යොබ්බනේ දනං වරහන් ඇතුළේ අලද්දා යොබ්බනේ දනං වරහන් ඇතුළේ වරහන වහල් යන්න නිකරුණේ කල් ගෙවන්නේ නම් නිකරුණේ කල් ගෙවන්නේ නම් හිඳුණු විලක් ළඟ හිඳුණු විලක් ළඟ මසුන් අල්ලාගත නොහැකිව මසුන් අල්ලාගත නොහැකිව දුක් විඳින දුක් විඳින කොස්වහ ලිහිණියකු මෙන් කොස්වහ ලිහිණියකු මෙන් කොස්වහ ලිහිණියකු මෙන් වයසට ගිය පසු වයසට ගිය පසු ශෝක වීම සඳහා බලපායි අන්න වයසට ගියාට පස්සේ තරුණ කාලේ නොකරපු දේවල් ගැන හිතලා පුතේ ශෝක වෙනවා දුක් වෙනවා නේද ඒක නිසා තමයි තරුණ කාලයේදී ඒ වයසට කළ යුතු දේවල් කරන්න කියලා කියන්නේ හරි වයසට ගිය පසු ශෝක වීම සඳහා බලපායි එසේම තමාට එසේම තමාට තරුණ අවදියේදී තරුණ අවදියේදී යමක් කර ගැනීමට
යමක් කර ගැනීමට නොහැකි බව සිතමින් නොහැකි බව සිතමින් පසුතැවෙන්නට සිදුවේ. පසුතැවීමට සිදුවේ. උදාහරණයකින් පෙන්වා දී ඇත්තේ දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතලයමින් වැඩකට ගත නොහැකි දෙයක් වන බවයි. හරි. මහලු කාලය තුල අපිට කිසිම දෙයක් කරගන්න බෑ. නේද? අපි අසරණ වෙනවා ඇත්තටම මහලු කාලය තුලදී. නේද? අපිට ධනය උපයගෙන අපිට මහලු කාලය තුලදී හිතන්නකෝ කවුරුවත් නැහැ කියලා. හැබැයි අපි ධනය එකතු කරගෙන බැංකුවක හරි දාලා තිබ්බොත් පුතේ අපිට මැරෙනකන් වුණත් ඒ මුදල් වලින් ජීවත් වෙන්න පුළුවන්. නේද? ඉතින් එහෙම ඉතුරු කරගත්තේ නැත්තම් සමාජයේ කොහේ හරි නේද? මිනිසුන්ගෙන් බැනුම් අහා මිනිසුන්ගෙන් ඉල්ලගෙන කරගෙන තමයි කන්න බොන්න වෙන්නේ. Tamanට අසනීපයක් ඇතිවෙනවා Tamanට හිඟා කාලා තමයි මුදල් හොයන්න වෙන්නේ. නේද? මොකද තරුණ කාලය තුලද අත්පය වාරු නැහැ. නේද? තරුණ කාලය තුලදී අපිට කිසි දෙයක් කරන්න බෑ. ඒක නිසා සුදුසුම දේ තමයි පුතේ තරුණ කාලය තුල නේද? මේ මිල මුදල් ආදිය හරි හම්බ කරගෙන තිබීම. හරි. හරි. ඊළඟට උට්ටානමතෝ සතිමතෝ ගාතාව ලියා ගන්න.
හරි පුතේ. අර්ථය මෙහෙම ලියා ගමු. හරි. අර්ථය මෙහෙම ලියා ගන්න. ලියන්න. උට්ටානමතෝ. එකයට එක ලියන්න මම මේ කියන එක උට්ටානමතෝ. ඉස්සරහට කැලලක් ගහලා ලියන්න උත්සාහවන්තභාවය. උට්ටානමතෝ උත්සාහවන්තභාවය. ඊළඟට සතිමතෝ ඉස්සරහට කැලලක් ගහලා ලියන්න මනා සිහිය. සතිමතෝ මනා සිහිය. ඊළඟට සුචිකම්ම ඉස්සරහට කැලලක් ගහලා ලියන්න යහපත් ක්‍රියා ඇති බව. යහපත් ක්‍රියා ඇති බව. නිසම්මකාරී ඉස්සරහට කැලලක් ගහලා ලියන්න බුද්ධිමත්ව තැනට සූසු පරිදි ක්‍රියා කිරීම. බුද්ධිමත්ව තැනට සූසු පරිදි ක්‍රියා කිරීම. සංයත ඉස්සරහට කැලලක් ගහලා ලියන්න හික්මීම. හික්මීම. හික්මීම වරහන් ඇතුලේ ආත්ම දමනය. ආත්ම දමනය. ධම්මජීවී කියන්නේ දැහැමි දිවි පෙවෙත. දැහැමි දිවි පෙවෙත.
අපමත්තස්ස කියන්නේ පුතේ ප්‍රමාද නොවීම. ප්‍රමාද නොවීම. යසෝබි වඩ්ඩති වරහන් ඇතුළ ලියන්න යස සහ කීර්තිය ලැබේ. සොරි නිකන් ලියන්නකො යස සහ කීර්තිය ලැබේ. වරහන් ඇතුළ ලියන්න ඉහත ගුණයෙන් යුක්ත වන අයට කියලා. යසෝබි වඩ්ඩති කියන එකේ යසෝ කියන්නේ යසස, අභිවඩ්ඩති කියන්නේ කීර්තිය. එහෙනම් යසෝබි වඩ්ඩති කියන්නේ යස සහ කීර්තිය ලැබේ. වරහන් ඇතුළ ලියන්න ඉහත ගුණයෙන් යුක්ත අයට. ඉහත ගුණයෙන් යුක්ත අයට. ඉහත ගුණයෙන් යුක්ත අයට. හරි. එතකොට මේ ගාථාව තමයි උට්ටානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්ස ධම්ම දියුණුව අපමත්සසේ යසෝබි වඩ්ඩති. මේක 10 ශ්‍රේණියේදීත් තිබුණා නේද? එතකොට උත්සාහවන්ත භාවය දියුණු වෙන පුද්ගලයෙක්ගේ ගුණාංග 7ක් මේ ගාථාව තුළින් කියවෙනවා නේද? විශේෂයෙන් මෙලොව පරලොව දියුණුව සලසා ගන්න කටයුතු කෙනෙක් තුළ නේද? තියෙන්න ඕන ගුණාංගයක් තමයි පුතේ උත්සාහවන්ත බව. කම්මැලි වෙලා දියුණු වෙන්න බෑ. උත්සාහවන්තව කටයුතු කරන්න ඕන නේද? ඒ විතරක් නෙමෙයි සිහිය උපදවාගෙන නේද? තමන්ගේ කාර්යයන් ව්‍යාකූල කරගන්නේ නැතුව මනා සිහියෙන් වරද්ද ගන්නේ නැතුව නිවැරදි විදියට ඒ කාර්යයන් ඉෂ්ට සිද්ධ කරන්න ඕන නේද? ඊළඟට සුචිකම්ම යහපත් ක්‍රියාවලින් යුක්ත වෙන්න ඕන. අනිත් කෙනෙක්ට නේද? අනිත් කෙනෙක් කපලා අනිත් කෙනෙක්ට නේද? අනිත් කෙනා විනාශ කරලා දියුණු වෙනවා නම් ඒවා යහපත් ක්‍රම නෙමෙයි නේද? එහෙනම් යහපත් ක්‍රියාව වැදගත් වෙනවා නේද? ඊළඟට තැනට සුදුසු පරිදි ක්‍රියා කිරීම නේද? ඒ තැනට සුදුසු වෙන විදිහට අපි වැඩ කරන්න ඕන නේද? දැන් දියුණු වෙන පුද්ගලයෙක් නම් අපි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒවා දියුණු වෙන්න ගන්න ඕන දේවල් මොනවද? ඒ තැනට සුදුසු නොවනින් මේ ක්‍රියාමාර්ග ගන්න ඕන නේද? ඊළඟට සංයත හික්මීම අනිවාර්යෙන් තියෙන්න ඕන නේද? ආත්ම දමනයක් නැති හික්මීමක් නැති කෙනෙක්ට දියුණු වෙන්න බෑ. බොහෝම ඉවසීමෙන් හික්මීමෙන් කටයුතු කරන්න ඕන. ඊළඟට ධම්මජීවි දැහැමි දිවි පෙවෙතක් ගත කරන්න ඕන නේද? විහාරස්ථාන ඇසුරු කරමින් ධර්මයට සිත යොමු කරන යහපත් කෙනෙක්ට මේ දියුණු වෙන්න නේද? බොහෝම ලේසි. ඒක නිසා දැහැමි දිවි පෙවෙත තියෙන්න ඕන. ඊළඟට අපමත්ත කියන්නේ ප්‍රමාද නොවීම. කිසිම වෙලාවක පසුබසින්න හොඳ නැහැ. ප්‍රමාද වෙන්න හොඳ නැහැ නේද? ඊළඟට යසෝබි වඩ්ඩති. ඒ ಗುಣ ඒ වලින් යුක්ත අයට යස සහ කීර්තිය ප්‍රශංසාව ලැබෙනවා. එහෙනම් ඕක තමයි පුතේ උට්ටානමතෝ ගාථාව සහ ඒකේ අර්ථය. හරි. හරි. සාරාංශය ලියා ගන්න. ඊළඟට අපි ඊළඟ පාඩමට යමු. සාරාංශය ලියාගෙන සීලය සහ භෞතික සංවර්ධනය කියන පාඩම. ඉස්සෙල්ලා පුතේ ඕක සාරාංශය ලියා ගන්න කොතනේ සාරාංශය කියලා. ඉක්මනට ලියා ගන්න. අපි ඊළඟට සීලය හා භෞතික සංවර්ධනය කියන පාඩමට යනවා. සාරාංශය ලියා ගන්න උතයි.
මේ
හරි ඉවරයි කියලා හිතනවා මම. හරි එහෙනම් පුතේ මාතෘකාව ලියාගන්න සීලය හා භෞතික සංවර්ධනය. සීලය හා භෞතික සංවර්ධනය. හරි. අපි ඉස්සෙල්ලා මේකෙදි බලන්න ඕන පුතේ සීලය කියන්නේ මොකක්ද? නේද? සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවර භාවය. සීලය අවශ්‍ය වෙන්නේ ඇයි? නිවන් මාර්ගයේ පළමු පියවර තමයි සීලය. නිවන් අවබෝධ කරගන්න නම් සීලය වැදගත් වෙනවා. නේද? හරි. එතකොට නිවන් අවබෝධ කරගන්න සීලය වැදගත් වෙනවා වගේම පුතේ නේද? අපි සංසාරයෙන් එතෙර වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා. නේද? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අංග 8කින් යුක්ත උතුම් මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් නේද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපිට දක්වන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ත්‍රිශික්ෂාවට බෙදලා දක්වන්න පුළුවන්. නේද? සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව වශයෙන් ශික්ෂා තුනකට වෙන් කරලා දක්වන්න පුළුවන්. එතකොට මේකෙදි මේ සීල ශික්ෂාවට අයත් වෙනෝ පුතේ සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව කියන මේ අංග තුන සීල ශික්ෂාවට අයත් වෙනවා. නේද? මේකෙන් සම්මා වාචා කියලා කියන්නේ පුතේ නිවැරදි වචනය. නේද? එතකොට වචන භාවිතා කරනකොට අපි ගොඩක් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕන. නේද? වචනේ සිදුවන අකුසල් 4ක් ගැන බුදුදහමේ සඳහන් වෙනවා. ඒව තමයි පුතේ මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාප. ඒ කියන්නේ නේද? බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. නේද? ඊළඟට කයින් සිදුවන අකුසලුත් දක්වලා තියෙනවා ප්‍රාණඝාතය, අදත්තාදානය සහ කාමමිත්‍යාචාරය වශයෙන්. හරි. එතකොට සීල ශික්ෂාව අපි අනුගමනය කිරීම තුළ අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නේද? සීලයෙන් තොර සමාධියකුත්, සමාධියෙන් තොර ප්‍රඥාවකුත් නැහැ. ඒක නිසා ත්‍රිශික්ෂාව අපි නේද? ඇසුරු කරන්න ඕන, අගය කරන්න ඕන නිවන් අවබෝධය ලබා ගන්න නම්. එතකොට බෞද්ධයාගේ අපේ නේද? පරම නිෂ්ඨාව අපි අනුගමනය කරන්න නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේගේ නිවන් මාර්ගයේ උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඊළඟට අපි නිවන් මාර්ගයේ ගමන් කරනෝද? නේද? හරි. අපි ඔතනට වෙනකන් පොඩි සටහනක් ලියාගමු. ලියන්න පළවෙනි දරුව. ලියන්න මෙහෙම. සසර ස්වභාවය නැවත ඉපදීමයි. නැවත ඉපදීමයි. නැවත ඉපදීමයි. නැවත ඉපදීමයි. සසරින් එතෙරවීමට නම් සසරින් එතෙරවීමට නම්
ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කළ යුතුය. අනුගමනය කළ යුතුය. ඊළඟ කරුණ ලියන්න. සීලය යනු සීලය යනු සීලය යනු කය වචන දෙකේ සංවරයයි. කය වචන දෙකේ සංවරයයි. එමෙන්ම 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 නිවන් මගෙහි පළමු පියවර වන්නේද නිවන් මගේ පළමු පියවර වන්නේද සීලයයි. නිවන් මගේ පළමු පියවර වන්නේද සීලයයි. ඊළඟ කරුව ත්‍රිවිධ ශික්ෂාවේ ත්‍රිවිධ ශික්ෂාවේ පළමු අංගයද පළමු අංගයද සීලයයි. 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 ඊළඟ දරුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සීල ශික්ෂාවට අදාළ සීල ශික්ෂාවට අදාළ අංග 3ක් මෙසේ දක්වා ඇත. අංග 3ක් මෙසේ දක්වා ඇත. 1 සම්මා වාචා 2 සම්මා කම්මන්ත 3 සම්මා ආජීව. සම්මා ආජීව ලියා ගන්නකො. සම්මා කම්මන්ත සම්මා ආජීව. හරි පුතේ එහෙනම් අපි මේ අදන මෙතනින් නතර කරමු. අපි ඊළඟ දවසේ උතන ඉඳන් ඉස්සරහට ඉතුරු ටික කරගෙන යමු. හරි? හරි. එහෙනම් මේ ලබන සතියේ මම පන්ති තියෙන වෙලාව ගෲප් එකට දාන්නම්. එහෙනම් පුතේ, තෙරුවන් සරණයි.